ආහර සිනාසෙනු පෙනේ පැතුම් තිවිලා කුරුළු වෙස්වලා වසන්තයටයි පියා කළා යෝනෙගේ කුරුළු හදවනේ ජීවිතය අර්ථ ගොන්ජනේ හැඟුම් පිබිදලා දිප්‍රමතරලා අනාකරයි සිනාසල වට බෑ එක වචන. සත්වට කියනවා මේක. Amsha family vlogs. අපි කොහෙද යන්නේ? අපි යනවා අද මුතුලගේ village එකට. අපේ ලස්සන ගමට යනවා. ඔව් දැක්කද? අපේ ආවා. දැන් අම්මා කියනවා ඒ දවස්වල තිබ්බ සුපිරිම ලක්ෂරි හවුස් එකලු ඒක. ඒකලි එහෙම තමයි 80 90 ඊටත් එහා දශකේ නේද? කවද්ද හැදුවේ අම්මේ? 76. 76. ඒ දවස්වල ගෙවල් තිබ්බද මේ පැත්තේ? ගෙවල් නෑ තියෙනවා මැටි ගහපු ගෙවල් ඔක්කොම. රජයෙන් අල්ලන ඉඩන්නේ. මිනිස්සුන්ට සල්ලි තිබුණේ නෑ ওই දළු වලින් පැසන් දීපු ඊට පස්සේ මිනිස්සුන්ට සල්ලි තිබුණේ නෑ ඔන්න ওই දළු ආවට පස්සේ මිනිස්සු දෙන්නේ. දළු ආවේ කොයි කාලෙද? දළු 80 ගණන් වලද කොහෙද දළු ආවන්නේ මේ ජේ.ආර්. ප්‍රේමදාසගේ කාලේ. ඒ කාලේ දළු. ඒතකොට තමයි ලංකාවේ තියෙන දේවල් එළියට යවන්න ගත්තේ ඒ කාලෙන් පස්සේද? ඔන්න අම්මගේ පුතාගේ කතාව මමත් ඉතින් එක වහනවා මැදට පැනලා ඔය විදිහට ඉතින් අපි දෙන්නත් කතා කර ගියා අපේ ගමට මේ යන ගමන් ඉන්නේ අපි ගමේ යන්නේ හුඟ දවසකට අම්මත් ගෙදර නැහැ අපිත් නෑ මේ හුඟ දවසකින් තමයි ගමේ යන්නේ. මේ ඔයාලට පේන්නේ ගමේ ගිහින් අපි කටින පූජාවට ගියා. ඒ ගමේ ළඟ ගෙවල් කිහිපයකට ගියා. ඒ අතර මැද අපිට පොඩි අකරතැබ්බයක් වුණා. ඒක තමයි ඔයාලට මේ පේන්නේ. ගොඩක් රෑ වුණා අපි ගෙදරින් එනකොට එන අතරතුර කටින චීවරය තැම්පත් කරලා තියෙනවා ඒ ළඟ ගෙදරක කියලා අපිට ආරංචි වුණා. අපි ඉතින් පින්නක් කරගන්න කටින චීවරය අත ගහන්න අපේ ගෙදරට යන පාර පොඩ්ඩක් කැඩිලා තිබුණේ. ගලකුත් තියෙනවා කාර් එක එතරින් ගන්න බෑ. අපි ඒක දැනන් හිටියේ නෑ. ගොඩක් එහාට යන්න ඕනේ නිසා. පාර අපිට කාර් එක එහාට කරන්නත් බැරුව එහාට කරන්නත් බැරුව හිර වුණා. අනේ ඉතින් මේ මිනිස්සු ඒ සුන්දර හදවත් තියෙන මිනිස්සු ඉක්මනට විනාඩි 5ක්වත් ගියේ නෑ එකතු වෙලා කාර් එක අපිට ගන්න උදව් කරා. අනේ බොහොම ස්තුතියි හැමෝටම ගමේ ඉන්න සොඳුරු හිතේර මිනිස්සු තමයි. මෙතන අපේ බාප්පත් ඉන්නවා ගමේ. බාප්පා තමයි මැදිහත් වෙලා එකතු කරගත්ත සහ එතන හිටපු පොඩි තරුණ කට්ටිය හැමෝම එකතු වෙලා 20-25ක් විතරම හිටියා. විනාඩි 10ක් වගේ ඉක්මනට අපිට කාර් එක අනිත් පැත්තට ගන්න පුළුවන් වුණා හැමෝම එකතු වෙන නිසා. හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකනේ. එතකොට එයාගේ බර්ත්ඩේ එකට තමයි අපි ගෙදර ආවේ දානි දෙන්නත්. අපි අසපුවකට දානයක් දෙනවා. අම්මා තමයි ඔක්කොම ලෑස්ති කරන්නේ. අපි මේ අසපුවට ගිහින් උදේ දානි දෙන්න ලෑස්ති වෙන ගමන්. හරිම ලස්සන තැනක් මාත් ගියේ දා පළවෙනි පාරට. අවුරුද්දට දවස් 2ක් එයා දානි දෙනවා. මේ නොවැම්බර් මාසෙක දානයක් අනිත් මාසේ පෙබරවාරි. බලන්න අපි දානේ දීලා ආශිර්වාද අරගෙන ඒ පින් ඔයාලටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඉහිලාද? යනගම වීඩියෝ එක දාන්නේ. ඉතින් අපි හැමදාම වගේ උපන්දිනේට තමයි මේ දානි දෙන්නේ. තව දානයක් දෙනවා අවුරුද්දකට. එතකොට දාන දෙකක් දෙනවා අපි මේ පන්සලට. මේක ඇවිල්ලා පිරිවෙනක් වගේ එකක්. එතකොට ගාල්ල මාපලකම වතුරුවිල ඔන්න එහි තමයි තියෙන්නේ. ලස්සන දොලක් ගලාගෙන යනවා එහා පැත්තේ. මේ මෙතන මේ ඇතුළට යන්න තියෙන්නේ. මේ ඔන්න බලන්නකෝ මම ඔයාලට පෙන්නන්න.
හරිම ලස්සන නිස්කලංක පරිසරයක්. මං ආපු පළවෙනි දවස නිසා අපි වටේම ඇවිදලා බැලුවා මේ උදේ පාන්දර. වීදුමත් චුට්ටක් වගේ තිබ්බා. මේ අසපුවේ ඉන්නේ පුංචි හාමුදුරුවරු. අවුරුදු 3-4 වෙච්ච හාමුදුරුවරුත් ඉන්නවා. මම එදා දැක්කානේ. හරිම පින් පාටයි. අපි මේ කන්ද නැගලා යන්නේ. උඩ තියෙනවා ශාලාවක්. ඒ ශාලාවේ තමයි දානෙට අවශ්‍ය බඩු. දානෙ බෙදන පිඟන් ඊට පස්සේ ඒ උපකරණ තියෙන අපි ඒ වගේ යන්නේ. තීර වතුර වලක්. ඔව් මේ තියෙන ඉස්කෝලේ. ඒ දහම් පාසල නෑ. අපිට දෙනවද පළතුරු බෙදන්න? පළතුරු බෙදන්න භාජනයකුයි වෑංජන බෙදන හැඳි. ලස්සන නිදහස් පරිසරයක්. පොඩි ආමුදුර මිදුලතු ගානනේ. දහම් පාසල් නැද්ද ආමුදුරු? පොඩි චෛත්‍යයක් තියෙනවා නේ. ඒක අපි ඉස්සෙල්ලා අපි එනකොට කාර්යය අපි අර චෛත්‍ය දිනුනේ. සෝලා එකක් ගහලා තියෙන්නේ නේද? මේ ඉතින් කඩිමුඩියේ ලෑස්ති වෙන්නේ උදෑසන සම්බුද්ධ පූජාව පූජා කරන්න. මේ සම්බුද්ධ පූජාව සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඔයාලටත් මේ පින් අනුමෝදන් වේවා. උදෑසන සම්බුද්ධ පූජාවෙන් පසු මහා සංඝරත්නයට දානය පූජා කිරීමට අපි සූදානම් වෙන්නේ. මේ පන්සල හරිම ලස්සනයි. ආරණ්‍යයක් පන්සලක් නෙවෙයි. වඳුරෝ ඉන්නවා එහෙම. මේ බලන්න ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. පුංචි ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. මං කිව්වනේ කැලයක් ඇතුලේ මේ ආරණ්‍යය තියෙන්නේ කියලා. වඳුරෝ ඉන්නවා. ඊට පස්සේ දඬුලේන්නෝ ඉන්නවා. ඔය වඳුරෝ ඒ වඳුරෝ ඔයාලා දැකලා තියෙනවනේ ඉතින් වඳුරු රිලව් එහෙම. ඒ දාණයට අපි සූදානම් වෙන්න හදන්නේ. දානය පූජා කිරීමෙන් අනතුරුව පිරිත් නූල් බැඳගෙන ආශිර්වාද ලබාගෙන අපි දැන් පන්සලෙන් පිටත් වෙන්න හදන්නේ. ආයිත් කිව්ව පන්සල කියලා ආරණ්‍ය. එහෙනම් අපි ඒ පින් ඔයාලටත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද vlog එකෙන් සමගන්නවා. ආයිත් අලුත් vlog එකකින් හම්බෙමු. bye bye. ජීවිතය අර්ථ